එදා දවසම තිබුණේ මහා මූසල පාළුවක්. අහස කළු කරලා තිබුණත් හරියට වැස්සක් වැටුණේ නෑ. හිතට දැනුනේ පුදුම කාන්සියක්. ඔෆිස් එකේ වැඩ ඉවර වෙලා මම බෝඩිමට එන්න හැදුවත් මේ පාළු ගතිය නිසාම මට හිතුනේ කොහේ හරි යන්න. එකපාරටම මට මතක් වුණේ නිමේෂව. නිමේෂ කියන්නේ මගේ පොඩි කාලේ ඉඳන්ම යාළුවා. නිමේෂ තනියම හිටියේ එයාගේ ඇනෙක්ස් එකේ. මම ෆෝන් එක අරන් එයාට කෝල් එකක් ගත්තා. "හලෝ නිමේෂා, මොකද කරන්නේ?" "මොකුත් නෑ බා, මේ ටීවී එක දාගෙන නිකන් ඉන්නවා." "ඇයි?" "නෑ බා, මට අද මාර බෝරින්. මම එන්නද ඔය පැත්තේ?" වරෙන්. හැබැයි තව යාළුවෙක් ඉන්නවා. උඹ දන්න කෙනෙක් නෙවෙයි. අවුලක් නෑනේ?" "අවුලක් නෑ, මම එන්නම්." මම බයික් එක ස්ටාර්ට් කරගෙන නිමේෂගේ ගෙවල් පැත්තට ගියා. යනකොට හීනියට පොදයක් වැටෙන්න පටන් අරන් තිබුණා. මම ගෙදරට ගොඩ වෙනකොටම නිමේෂ hina වෙලා දොර ඇරියා. එයා ඇඳලා හිටියේ බොහොම කෙටි ඩෙනිම් කලිසමකුයි අත් නැති බැනියමකුයි. ගෙදරට අඳින සාමාන්‍ය විදිය තමයි ඒ. මම ගේ ඇතුළට ගියාම දැක්කේ සෝෆා එකේ ඉඳගෙන ඉන්න තවත් ගෑනු ළමයෙක්ව. "කසන්, මේ ඉන්නේ දිලිනි." "දිලිනි, මේ ඉන්නේ මම කියපු මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කසන්." නිමේෂ අපිව අඳුන්වලා දුන්නා. දිලිනි මම දිහා බලලා ලස්සනට hina වුණා. එයා නිමේෂට වඩා ටිකක් වෙනස්. ඇඟපත ටිකක් පිළිලා හරිම ආකර්ෂණීය පෙනුමක් තිබුණේ. එයා ඇඳලා හිටියේ ලා පාට ගවුමක්. ඒකෙන් එයාගේ සුදු පාට කකුල් ලස්සනට පේන්න තිබුණා. "හායි කසන්." දිලිනි හරිම සුහදව කතා කළා. "හායි දිලිනි." මමත් hina වෙලා එතන තිබුණ පුටුවකින් වාඩි වුණා. එළියේ වැස්ස ටික වැඩි වුණා. අපි තුන්දෙනා විස්තර කතා කර හිටියා. දිලිනිත් නිමේෂ වගේම හරි විවෘත කෙනෙක් බව මට තේරුණා. ටික වෙලාවක් යද්දී නිමේෂ මගේ දිහා බලලා කටකොණකින් hina වුණා. "මොකද කසන් නිකන් මැලවිලා වගේ. අපි පොඩි ෂොට් එකක් දාමුද?" මම පුදුම වෙලා වගේ බැලුවා. "අද මේ වෙලාවේ?" "ඇයි අවුරුද දිවිතිත් මොනවා? අපි පොඩි පාටි එකක් දාමු. කොහොමත් ඇස්සනේ." නිමේෂ ඇක්කාලා කිව්වා. දිලිනිත් hina වෙලා ඔළුව වැනුවා. "ඔව් අනේ, නිකන් ඉන්න එකේ පොඩි ෆන් එකක් ගමු." නිමේෂ කුස්සියට ගිහින් එයා ගෙනත් තියාගෙන හිටපු වයින් බෝතලයක් සහ වීදුරු 3ක් අරගෙන ආවා. ඊට පස්සේ අපි තුන්දෙනා සාලේ මැද තිබුණ පොඩි ටීපෝ එක වටේ බිම වාඩි වුණා. නිමේෂ වීදුරු වලට වයින් පිරෙව්වා. "චියර්ස්." අපි තුන්දෙනාම වීදුරු එකට හැප්පුවා. වයින් නුගරෙන් පහළට යද්දි ඇඟට අමුතු මුණුසුමක් දැනුණා. ටික වෙලාවක් යද්දි කතාව තවත් රසවත් වුණා. අපි බලන ආදර කතා ජීවිතේ වෙච්ච විහිළු වැඩ ගැන කතා කළා. එළියේ වැස්ස සද්දෙට වහිනවා. කාමරේ ඇතුලේ තිබුණේ ඩිම් ලයිට් එළියක් විතරයි. ඒ පරිසරේ අමුතුම හැඟීමක් ඇති කරන જાතිය එකක්. වීදුරු 2-3ක් බොනකොට අපි තුන්දෙනාටම ටිකක් මත්ගතිය දැනෙන තිබුණේ. නිමේෂ මගේ වම් පැත්තෙනුත් දිලිනි මගේ දකුණු පැත්තෙනුත් වැඩි වෙලා හිටියේ. නිමේෂ හිමීට මගේ උරහිසට ඔළුව තියාගත්තා. "කසන්, උඹ දන්නවද? උඹ හරි හොඳ කොල්ලෙක් බං. මට වෙලාවකට හිතෙනවා ඇයි අපි මෙච්චර කල් යාළුවෝ විතරක් වුණේ කියලා." නිමේෂ වෙරි මරක ඇති වගේ කිව්වා. මම hina වුණා. "ඇයි දැන් නරකද?" මේ වෙලාවේ දිලිනි මගේ දිහා බලන් හිටියේ අමුතු බැල්මකින්. එයාගේ ඇස්වල තිබුණේ ආරාධනාවක් වගේ දෙයක්. එයා හිමීට මගේ දකුණු අතේ ඇඟිලි පටලව ගත්තා. "නිමේෂ විතරක් නෙවෙයි කසන්, මටත් හිතෙනවා ඔයා වගේ කෙනෙක් මටත් මුණ ගැහුණා නම් කියලා." දිලිනිගේ කටහඬ හරිම සරාගී විදියට ඇහුනේ. දැන් මට තේරුණා වැඩේ යන තැන. මත් අතරයි වැහිබර සීතලයි මේ තරුණ ගෑනු ළමයි දෙන්නගේ පාසයි මාව අවුස්සලා තිබුණේ. මම එක් අතකින් නිමේෂගේ ඉනවටේ අත දැම්මා. අනිත් අතින් දිලිනිගේ අත තදින් ඇල්ලගත්තා. "ඉතින් අපි තුන්දෙනාම මෙතන ඉන්නවනේ." මම හිමීට මිමිනුවා. නිමේෂ ඔළුව උස්සලා මගේ මූණ දිහා බැලුවා. එයාගේ ඇස් රතු වෙලා තිබුණත් ඒ ඇස්වල තිබුණේ දැඩි ආශාවක්. "උඹට ෂුවර්ද?" "මට අවුලක් නෑ. ඔයාලට අවුලක් නැත්නම්." මම කිව්වා. දිලිනි මගේ උරහිසට හේතු වුණා. "මට කොහොමත් අවුලක් නෑ. මට ඕනේ සතුටින් ඉන්න විතරයි." නිමේෂ එක පාටම නැගිට්ටා. "එහෙනම් යමු කාමරේට. මෙතන සාලේ හරි නෑනේ."
නිමේෂ මගේ අතින් ඇදගෙන නැගිට්ටෙව්වා. දිලිනිත් අපිත් එක්කම නැගිට්ටා. අපි තුන්දෙනාම එකිනෙකාට තුරුල් වෙලා වගේ නිමේෂගේ නිදන කාමරයට ගියා. කාමරේ ඇතුලේ AC එක දාලා තිබුණ නිසා හොඳටම සීතලයි. නිමේෂ කාමරේ ලයිට් එක ඔෆ් කරලා පොඩි බෙඩ්සයිඩ් ලෑම්ප් එක විතරක් දැම්මා. මුළු කාමරේම රන්වන් පාට එළියකින් පිරලා ගියා. නිමේෂ ගිහින් ඇඳ උඩින් වාඩි වුණා. එන්න එයා මට කතා කළා. මම ගිහින් ඇඳ මැද්දෙන් වාඩි වුණා. දිලිනි ඇවිත් මගේ අනිත් පැත්තෙන් වාඩි වුණා. දැන් මම මැද දෙපැත්තේ සුරකනියෝ දෙන්නෙක් වගේ එයාලා ඉන්නවා. මම හෙමි නිමේෂගේ මූණට ලං වුණා. එයා ඇස් පියාගෙන ආදරේ විඳින්න සැලසුණා. ඒ හාදුව හරිම උණුසුම්. ඒ වෙලාවෙම දිලිනි මගේ බෙල්ල හරියට පහත් වෙලා එයාගේ කරන්න පටන් ගත්තා. මට ඉබේටම කෙඳිරි ගෑවුණා. අපි තුන්දෙනා අතර තිබුණ ලැජ්ජාව, බය දැන් නැති වෙලා ගිහින් තිබුණේ එකිනෙකාගේ පහස විඳ ගන්න තිබුණ දැඩි ආශාව විතරයි. දිලිනි මගේ පපුව අත ගාමි මට තවත් තුරුළු වුණා. කසුන් ඔයා හරිම රස්නේ. දිලිනි මගේ කාට කියලා කිව්වා. ඔයාලා දෙන්නත් එහෙමයි. මම දෙන්නවම මගේ පපුවට තුරුල් කරගත්තා. ටික වෙලාවකින් අපි තුන්දෙනාම ඇඳ මත දිගා වුණා. අපි අපේම ලෝකයක තනි වුණා. නිමේෂගේ සිනිඳු සම දිලිනිගේ පිරුණු ඇඟපතත් මගේ ඇඟේ ගැටෙද්දි මට දැනුනේ කියා ගන්න බැරි තරම් සැපක්. අපි තුන්දෙනා එකිනෙකා පැටලිලා හිටියේ හරියට එකම ශරීරයක් වගේ. නිමේෂ මගේ මූණ ගන්නකොට දිලිනි මගේ ඇඟ පුරා එයාගේ අත් යවුවා. අපි අතර එළි වෙනකම් මෙහෙම ඉමු. නිමේෂ මගේ කාට කොදරලා කිව්වා. ඔව් මට ආයෙ ගෙදර යන්න ඕනේ නෑ. මම කිව්වා. දිලිනි hina වෙලා මගේ ඇඟ උඩට ආවා. එහෙනම් අපි පටන් ගමු නේද? ඊට පස්සේ සිද්ධ වුණේ වචන වලින් කියන්න බැරි තරම් සුන්දර දෙයක්. ආශාවයි, ආදරයයි, මිත්‍රත්වයයි ඔක්කොම එකට මුසු වෙච්ච පුදුමාකාර රැයක් ඒක. වැස්ස සද්දෙට අපි තුන්දෙනාගේ කෙඳිරි හඬ යටපත් වුණා. නිමේෂාගේ ආදරණීය බව, දිලිනිගේ තාංකාර බවත් අතරේ අපි අතරමං වුණා. අපි තුන්දෙනාම මාරුවෙන් මාරුවට එකිනෙකාට සතුට බෙදා දුන්නා. කවදාවත් නොහිතපු විදියට, කවදාවත් නොලබපු අත්දැකීමක් එදා රෑ මම වින්දා. පැය ගණනාවකට පස්සේ අපි තුන්දෙනාම හොඳටම මහන්සි වෙලා දාඩියෙන් තෙත බරිත වෙලා එකිනෙකාට තුරුල් වෙලා නිදාගත්තා. නිමේෂ මගේ පපුව උඩ ඔළුව තියාගෙන හිටියා. දිලිනි මගේ බඩ හරහා අත දාගෙන හිටියා. මම සිවිරිම දිහා බලාගෙන කල්පනා කළා. ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්. සමහර වෙලාවට අපි නොහිතන වෙලාවක නොහිතන විදියට අපිට ලොකු සතුටක් ලැබෙනවා. Thank you කසු. නිමේෂ නින්ද අතරින් වගේ මිමිනුවා. Good night darlings. මම දෙන්නගේම නාලට හාද්දක් දුන්නා. එදා රෑ ඒ විදියට කෙවිලා ගියේ අපි තුන්දෙනාගේම හිතවල සදාකාලික මතකයක් ඉතුරු කරමින්. මේ වගේ කතා කියවන්න කැමති අය අපිව subscribe කරගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් like එකක්, comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.